අරමුණ වෙන්නේ මම පහුගිය අවුරුදු 5ක් විතර තිස්සේ මගේ ලයිෆ් එකේ පර්සනලි නෙමෙයි මම දන්න ඕනම මිනිස්සෙකුට වඩා මම මහන්සි වුණා. මානසික අපායක් ඇතුළේ ඉන්න මට්ටම. ඒ කියන්නේ එහෙම මේ බැලන්ස් කරන්න වෙන වැඩ ප්‍රමාණය, ඒ කරන්න වෙන කමිට්මන්ට් එක අර සියලු දේ එපා කරන තරම්. හරි. ඒතර අවුරුදු 5ක් කොහොම හරි ඒක කාගෙන ඒක අල්ලගෙන ඒකත් එක්ක ඒකත් බැලන්ස් කරලා මේකත් බැලන්ස් කරලා මේ මට්ටමට ආපු එක වෙනුවෙන් මට ටැග් එකක් දෙන්න ඕන කියලා හිතුවා. ඒකට අදාළව ඒකට වටිනවා කියලා හිතන විදිහට ටැග් එකක් මම මට ගත්තා. මොකද මට වටින මට්ටමේ ටැග් එකක් දෙන්න පුළුවන් වෙන මනුස්සෙක් නැති නිසා. ඒ කමිට්මන්ට් එක. ඒක කරන්න අපිට විතරයි. කැමති නම් එක එකයින් ඉන්න එපා ඒක මොනවා වගේද කියලා. ඒක ගන්න. ඒක ගන්න වැඩ කරන්න. ඔයාලගේ ඔය තැන වෙනකොට මගේ ඔය දැන් ඒක ගැන අහන ඒකේ කිසිම ඔයාලගේ මොකුත්ම වෙනසක් නැහැ. එකම දේ මම ඊට පස්සේ සහ ඒ කාලේ දැතුළුව මට ඒ වෙලාවේ කරන්න පෙවරන වැඩේ. ඒ ලෙවල් නම් ඒ ලෙවල් වල ලංකාවේ පළවෙනි පහට ඇතුළට මම ආස දෙයක් වෙනම බිල්ඩ් අප් කරන ගමන් ඒක පන්තිනේ ඕන දෙයක් වෙන්න බලන්න. හරිද? ඔය අර වලගේ ඔළුවේ තියෙනවා අයිඩියා එකක් නේ ටියුෂන් වලින් තමයි සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. අර සල්ලි ගන්නේ නැති නිසා එහෙම කියන්නේ. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. නොදන්නකමට කියන කතන්දරයක්. ඔයාලා කවදාද මේ වගේ දෙයකට ආවොත් මේක තේරුම් ගන්න. මම ඉගෙන වැඩි කියන්නේ නැතුව ඉන්නම් මේ ගොඩාක් ඒවා තියෙනවා තමන් ආස දේවල් විදිහට තනියෙන් පොඩි තැනක ඉඳන් හදාගෙන කරගෙන යන්න පුළුවන් දෙයක්. ඒක මේකක් එක්ක තමන්ගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් පරිස්සම් කරනවා කියන එක ඒකත් තමයි අමාරුයි. මොකද අර වගේ එකක් එක්ක ඒක අතාරින්නම හිතෙනවා. කාගෙන්ද අගෝස්තු වල එනවා ග්‍රැජුවේෂන් එක. ඒකත් එක්කම තමයි ඔය වැඩේ වෙන්නේ. කොහොම හරි මේ ඒක ඊට වඩා අමාරුයි. එතකොට එහෙම කරපු එකට අනිත් පැත්තට ඉන් රිටර්න් මම ගන්න දේ ඒක. මම කියන්නේ ඒ පාර්ට් එක මම කරා. ඒකින්ද මම කැමති දෙයක් කරගෙන ඉන්න පුළුවන් වෙලා. ඔයාලට ඕන නම් දෙයක් එක එකකින් එක මොනවා වගේද හම්බ එපා. කරන්න කරලා ඒක අරන් බලන්න මගේ ජීවිතේ දැන් ඔය කතා කරන වාහනේ සම්බන්ධව මගේ ජීවිතේ මම හැබැයි ඉඳපු පළවෙනි ඔය කියන වාහනේ මගේ වාහනේ. මගේ ජීවිතේ මම පළවෙනි වතාවට හැබැයි අතින් අල්ලපු පළවෙනි ඔය જાතිය වාහනේ මම ගත්තා. මම මගේ ජීවිතේ කාගේ වාහනයක් බලලත් නැහැ. කාගෙන්වත් අහලත් නැහැ. මම කාගේවත් වාහන අල්ලන්න ගිහිල්ලත් නැහැ. මම එකක් ගත්තා. අරගෙන මොනවා වගේද කියලා මම බැලුවා. ආසයි නම් වැඩ කරන්න මහන්සි වෙන්න එකක් අරගන්න හොඳ නරකද බලා ගන්න. ඇති ඒ විදිහට කරන්න. හරි. ඒක ඇත්තටම ඔක මේ කිසිම සංවාදයක් මතු කරන්නේ නැතුව ඉන්න උත්සාහ කරමින් මම මට බොහොම පෞද්ගලිකව කරන්න ගිය එක. අර ඒක Facebook page එකකින් එහෙම post එකක් දාලා මගෙත් එක මගේ අයින් කරන්න කියලා කිව්වා පහුවේ ළමයි මේ උන් අරගෙන හතුරට ඒක දාලා තියෙන්නේ. මම ඒක අයින් කරන්න කියන්නත් මේ කියන්න වුණා. ඉතින් ඒක දිත් සෑහෙන්න ගිහිල්ලා ඊපස්සේ ඒක අයින් කරලා තිබුණා මේ අර ඉල්ලීම එකම දේ මගේ ෆොටෝස් නම් මනම් ඒක දාන්න නැතුව ඕන එකක් කරගන්න ඔය YouTube නම් මනම් කරලා ළමයි ඉන්නවනේ. මගේ ෆොටෝ එක පැත්තෙන් දාලා දාන්න එපා. ඒක මේ ඒ විදිහට ප්‍රචාරණය කරගැනීම එහෙම ලොකු අරමුණක් නෑ. ඒක පර්සනල් ආසාවක් ඉඳ දරා ගැනීමක් විතරයි. අනිත් උත්තරයක්. එහෙනම් ජයවා. ගන්න එකක් ගන්න පුළුවන් වෙන වැඩ කරන්න. ඒක මම ගම් සල්ලි 12ක් තියෙනවා. කාගෙන වැඩේ අල්ලගෙන කරගෙන යන්න බෑ.